good morning හැමෝටම අපි අද කොළඹ යන්න තමයි යන්නේ. කොළඹ යන්න කලින් වහිනවා එක දිගට වහිනවා ඇඬෙන්න. ඉතින් මම දේවාලකම් බලාගෙන ඉන්නවා වැස්සේ පේනවනේ වහිනවා කියන්නේ දෙල් වෙන්න. ඉතින් අපි ගමන පටන් ගත්තා. ඌ එනකොට පරක් වුණා. ඌ හැමදාම පරක් වෙනවා. ඔගේ වැඩේ එහෙම තමයි. ඉතින් අපි යනකම් අපේ නේතන් ඉමේජ් එක අපි වීඩියෝ කෝල් එකක් දාගෙන ගියා වොයිස් එකක්. කම්මැලි රෑ වුණා යන්න. ඉතින් කැතම වැඩේ වුණේ අපි තෝරගත්තේ වැරදි දවසේ. ඒ තමයි මේ පොසොන් පොහොය දවසේ කොළඹ යන්න. හිතුවට වඩා වැඩේ අමාරු වුණා. දන්සල් කියන්නේ කොහොමද දන්නවද? දන්සල් ඇඬෙනවා. කඳුළු දන්සලත් එක්ක දෙන එච්චරයි. ඉතින් කොල්ලොන්ට නිදා ගන්න දුන්නේ අපි යනකම් කොහොම හරි පැහැරලා ෆිට් එකේ තියාගත්තා. කොහොම හරි අපි හොටෙල් එකට ආවා. රෑ 10:00 වගේ වුණා. හයිවේ එකේ ඇවිල්ලා ඉතින් දේවයි මමයි ආවා. මෙන්න මේක තමයි අපි ඉන්න කාමරේ. කොහොමද? ඉතින් අපි චන්දනයි අපි සෙට් එක සෙට් වෙලා ඉන්නා. ඉතින් ග්‍රෑන්ඩ් ලස්සනයි සුපිරි view එකක් තියෙන හොටෙල් එකක්. ඉතින් අපි කොළඹ ඇවිල්ලා දැන් බඩගිනි. ඉතින් අපි මේ කණ්ඩ යන්නයි යන්නේ. බඩගිනි කියන්නේ ඇඬෙන්නම. ඉතින් හොටෙලෙන් එළියට ආවා. හුලං ඊයේ නම් හුලං කොහොමද දන්නවද? නෑ ඇඬෙන්න හුලං. ඇඬෙනවා කියන්නේ තනිය හැට ඇඬෙන්න හුලං. ඉතින් ඇවිල්ලා මම පේනවනේ මගේ ඇඳුම හුලං යනවා. කොහොමද? අලු තොප්පියකුත් අරන් ඉන්නේ. වීඩියෝ එකටම ගත්තා. උඹලාට ගත්තේ මේක සුපිරියට ලස්සනට වෙන්නේ මේ. මම කොහොම ලස්සනයි ඉතින්. උඹලාගේ කැත නෑ. කොහොම හරි දැන් මම යන්න තමයි බලන්නේ. ඉතින් කොළඹ ටිකක් රස්නේ නුවර වගේ නෙමෙයි හරි අමාරුයි. ඒ වුණාට මම මේ ඇඳගෙන ඉන්නේ පේනවනේ. මේ ලස්සනට ඇඳන් ඉන්නේ. සීතලට නෙමෙයි. නුවරඑළිය නෙමෙයි ගියේ කොළඹ ගියේ. කොහොම හරි මං ආවා. ඒක තමයි පාකින් එක. ඉතින් ඉන්න නිල් කුමාරිත් එක්ක නැගලා පොඩ්ඩක් අද ගොඩාක් වෙලාවට වැඩ තිබ්බේ නැහැ. ඒ නිසා අපි ගොඩක් කාලා නිදා ගන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් බඩගින්නත් එක්ක අපි සුපිරි තැනකට යනවා. කොයිද කියලා බලන්න පුළුවන් ඔයාලට. කොළඹ આવොත් මේක තමයි කන්න පුළුවන් නියම තැන රෑ 1න් පස්සේ. ඕන වෙලාවක කෑවලා හැබැයි 1න් පස්සේ බඩගින්නක් આવොත් මෙතන තමයි ප්ලේස් එක. ඉතින් ඒක තමයි අපේ පාකින් එක. ඉතින් මං හිටියේ තුන්වෙනි තට්ටුවේ පල්ලෙහාට ඉතින් ඩ්‍රයිව් කරගෙන යනවා. මේක තමයි පිලවස් එක. අපි පිලවස් එකට ආවා දේවත් එක්ක. මං හිතන්නේ දේවගේ අද තමයි දේව ආවේ පිලවස් එකට. මං හිතන්නේ මීට කලින් ඇවිල්ලා නැහැ. ඉතින් අපි ආවා පිලවස් එකට කෑම එකක් සහ බීව එකක් අපි ගන්න. මොනවද අපි ගත්තේ? අපි ගත්තේ මෙන්න මේවා. දැන් මම පෙන්නන්නේ පොඩ්ඩක් ඉන්නවනේ තියලා තමයි පෙන්නන්නේ. දැක්කනේ විහිත්තනවා. මොනවද? දේව විහිත්තන දැක්කනේ. සතුටෙන් පිරලා ඉන්නේ නිදිමතෙත් ඉන්නේ හැබැයි බඩගින්නට උඩ නිදිමත සීන් එකක් තියෙන්නේ. ඉතින් අපි ඕඩර් එක දැම්මා. ඉතින් අපි ඕඩර් කරා අයිස් මයිලෝ 2යි හොට් මයිලෝ 1යි බීෆ් ඇන්ඩ් චීස් රැප් එකක්. රසයිනේ. රසයි කියන්නේ උඹලා කාලා නැහැනේ. මම තාම කාලත් නැහැ. පොළේ ඉඳන් කියන එක. කොහොම හරි. ඉතින් හඳ පායලා තියෙන්නේ. පේනවනේ මං වගේම හඳ. උඹ බලන්න අන්න හඳ. මෙන්න මම. හඳ වගේමයි හඳ පළුවක් වගේ ඉතින් පොඩ්ඩක් මහතයි නේ මං. ඉතින් මේක තමයි අපි ගත්තේ. සුපිරියට දෙනවා මයිලෝ උඩින් දාලා ඇඬෙනවා හරිද? මේක බොද්දේ ඇඬෙනවා. සියල්ලම දුක් කම්කටොළු අමතක වෙනවා මේකෙන් එක උගුරක් බිව්වනම් බටෙන් ඇදලා නෑ පොඩ්ඩක් හොල්ලා ගන්න ඕන මයිලෝ පැකට් එකක් විතර දාලා දෙන්නේ ඊටත් වැඩි රසයි කොහොමද දන්නවද සුපිරි ආයි කියන්න දෙයක් නෑ ඉතින් කොහොම හරි අපි මේක බීලා දැන් පේනවා මට නවත්ත ගන්න බැරි වුණා බොන එක දිගට පොඩ්ඩක් ගිහලා මේ විස්තරයකුත් කියලා ඔබදුබුත් කියලා ඇවිල්ලා කොහොමද නේ මූණ පේනවනේ නේ සතුටින් පිරලා යන්නේ පිපිරලා යන්නේ ඉතින් කොහොම හරි දැන් මේක මේ එන්ජොයි කරන්න ගත්තේ වෙලාවක් හම්බුනේ නැහැ ඇදලා දැම්මා බඩගින්නටත් එක්ක ඒක නවත්තන්න දෙන්නේ නැහැ කොහොමද පිස්සු හැදෙනවා හරිද කොහොමද කැච් එක ගන්න බලන්න දැක්කනේ මම මල්ලි පොඩි ගානක් කරන වැඩ දැන් අපි යන්නේ කෑම එක ගන්න කෑම එක මොනවද තියෙන්නේ අපි චීස් ඇන්ඩ් බීෆ් රැප් එකක් අපි ඕඩර් කරා මචං මේක පාට පේනවනේ
විනාඩි 15ක් විතර යනවා. හැබැයි සට්ට පඩි දැන් අල්ලෝ මේක මරු ඇඬෙනවා. දැන් මේ කනකන් හදිස්සිය තමයි දේවල් මම දුවගෙන යන්නේ. මොකද එච්චර බඩගිනි අපි දැන් හයිවේ එකේ ඇවිල්ලා අම්මෝ සුළු සුළුකට අහුවෙලා අපේ කොහමද අපි අමාරුවෙන් ආවා. දැන් අපි try කරගෙන යන්නේ ඔන්න දේව ගන්නකොට ඔයාලා වෙයි ගත්ත ගමන් බීෆ් හැලෙනවා මේක යටද. අන්න මම පොඩ්ඩක් ස්ලෝ කරලා දෙනවා. අම්මා කොහොමද මේ ඔක්කොම බීෆ් වැටෙන්නේ දැන්. ඌ දන්නේ නැහැ. ඌ මේක දැක්කම තමයි ඌට මලපයින්නේ මම කිව්වේ නැහැ කියලා. කොහොම හරි කොහොමද නේ සුපිරිනේ. දැක්කනේ ඔන්න මම පුතේ කන්න යන්නේ. දැන් ඔයාලා බලන් ඉන්න මම තමයි කන්න යන්නේ දැන් මේක රසයි කියන්නේ. ආ කතා කරන්න නෑ. ඉතින් ඔයාලා කොළඹ આવොත් රැයට කනවා නම් පිලව් සුපිරි. පේනවනේ නිකන් දෙන්නේ මම රස්නේ පිටක් තියෙන්නේ. හැබැයි කන්නත් පුළුවන්. මේ දවස් නම් අමතක වෙන්නේ නැහැ. මේ බීෆ් ඇන්ඩ් චීස් රැප් එක අමතක වෙන්නේ නැහැ. මැරෙනකන් කියලා කිව්වොත් වැරදි නෑ. කොහොම හරි. ඉතින් මේක සෑහෙන ප්‍රමාණයක් තිබ්බා අපි ඉවර කරලා කා ගන්නත් අමාරුයි බඩ පිරිලා ඇඬිලා තමයි හිටියේ. කොහොම හරි දැන් දේවල්ට දුන්නා මේ කණ්ඩ කියන දැන් කොහොම අල්ල ගන්න දුන්නා දැන් කැමරාව පොඩ්ඩක් ලිස්සනවා දැන් මේ තියෙන තැනෙත් එක්ක මූදායින්නේ තියෙන්නේ. ඒක හුලං සැර ගොඩක් වැඩි. කොහොමද? තාම ඉවරනේ කනවා ඒක කා ගන්න එක ලේසි නෑ තමයි. ඒ කියන්නේ මේ තනියම නම් එහෙම කන්න වෙන්නේ නැහැ අපරාධේ. දෙයටත් එක්ක කන්න වෙනවා. මේක එච්චර ලොකුයි. මං වගේ පුද්ගලෙක් සාමාන්‍යයෙන් ඕකේ දෙකක් වගේ කරනවා. හැබැයි මේක කන්න බෑ. මේක කන එක ලේසි නෑ පුතා. not easy. පේනවනේ. කොහොමද ලස්සන. ඒක මං හිතන්නේ කෑවා. පොඩ්ඩක් මම වැඩි කරලා වෙන්නුනා කොහොමද කෑවේ මං ඒක කියලා. පේනවනේ නිකන් ආයේ මාස 3ක් බඩගින්න හිටියා වගේ අතේ පයේ ගාගෙන කෑවේ. දැන් දේවල් මම ෆුල් ෆන් එකක් ගත්තා ඊයේ රෑ. මේ ඉතින් දිගටම වීඩියෝ දාගෙන ආවා. නමුත් හදිසියේ මාගේ දුරකථනය අඩාල වුණ බැවින් කැමරාව උඩ මාරු කරා. ඒකයි අද ලෑන්ඩ්ස්කේප් වර්ෂන් එකක් තමයි ගේන්නේ අපි. මොකද පෝට්‍රේට් ගහ ගන්න බැර වෙන්නේ. ඉතින් ඔන්න දැන් කාලා සින්දුවකුත් දාගෙන ඔන්න දැන් අපි හොටල් එකට දැන් යන්නේ. දාලා දැන් අපි ආවා. ඉතින් නිදිමතයි මහන්සිය අද දවස ෆුල් උදේ ඉඳලා දේවයි කොලේජ් ඉවරලා වෙනකන් ඉඳලා උත් පරක් වෙලා. ඉතින් අපි 24 තට්ටුවේ තමයි හිටියේ. පට්ට විවේකම් මචං. ඉන්න බෑ නිදිමතයි මහන්සිය කොහම හරි ඇවිල්ලා අද දවස ඉවරයි. එහෙනම් අපි මෙන්න මේක තමයි හොටෙල් එක අපි ඉන්නේ. ඉතින් හම්බෙමු හෙට උදේ අලුත් වීඩියෝ එකක් අරගෙන. මම පරිම try කරන ඉක්මනට දාන්න. එහෙනම් good night හැමෝටම හොඳට නිදා ගන්න ඕනේ බලා. bye